ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලතා වල්පොලගේ මේ වන විට ඇත්තම සෞඛ්‍ය තත්ත්වය ගැන. ලතා වල්පොල කියන්නේ අපේ රටේ නොමැකෙන නාමයක් සනිටුවහන් කළ ගීත කෝකිලාවියක්. මේ වන විට ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා. ඇයගේ ඇත්තම සෞඛ්‍ය තත්ත්වය ගැන දයාන් විතාරණද මේ වගේ සටහනක් තබා තිබෙනවා. ඒ සටහනේ නම් අපි බලලා ඉමු. ලතා අම්මා තවම හුස්ම ගනිමින් සිටී. ඇය රෝහල්ගත කර ඇති බව සැබෑය. ඇගේ තත්ත්වය හොඳ අතට හැරී ඇත. තෙරුවන් සරණින් ඇය වෙනුවෙන් ආශිර්වාද කරන්න. පැතිර යන කටකතා අසත්‍ය බව මා තහවුරු කරමි. අන්න ඒ විදිහට තමයි ඔහු ඇයගේ ඇත්තම සෞඛ්‍ය තත්ත්වය ගැන සඳහන් කරලා තිබුණේ. කෙසේ නමුත් ලතා වල්පොල මියගිය බවට අසත්‍ය කටකතාද පැතිර යනවා. ඒ සියල්ල බොරු. මේ වන විට ඇය සුවාතට හැරෙමින් සිටනවා. හෙළයේ ගීත කෝකිලාවිය ලෙස කාගෙත් ආදරයට ගෞරවයට පාත්‍ර වන ලතා වල්පොල මහත්මිය පසුගිය 91 වෙනි උපන්දිනය සමරනු ලැබුවා. හදවත් නලවන සොඳුරු කටහඬකට හිමිකම් කියන ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.